ඉතින් මතක තියාගන්න බෝධිසත්වවරයෙකුණත් මේ තැනට එන්නේ හිත භාවිත කරන්නට ඕනේ. හිත වඩන්නට ඕනේ. මේ හිත වැඩි හැකි පින්වතුනි. මේ හිතේ ಗುಣධර්ම දියුණු කළ හැකි. මේක හිතේ තියෙනා වූ එක්තරා ගතියක්. යහපත් ಗುಣධර්ම දියුණු කරලා අයහපත් නුගුණ ධර්ම යටපත් කිරේ හැකි බවක් මේ සිතෙහි තියෙනවා. බුදුරජාණන් දේශනා කරන එක අවස්ථාවක මහණෙනි මේ අකුසලය දුරු කළ හැකි. ද්වේෂය නැවත නූපදින පරිදි යටපත් කළ හැකි, දුරු කළ හැකි, නැති කළ හැකි. තමන්ව මරන්නෙන කෙනාට ද්වේෂ නොකරන, බය නොවන තැනට ද්වේෂය දුරු කළ හැකි. ඒක දුරු කරන්න බැරි නම් මම මෙහෙම කරන්න කියලා කියන්නේ නැහැ. ඒක අපි හැමෝම ප්‍රායෝගිකව අත්දකින්න එකක්. අපේ හිතට පුළුවන් ಗುಣ ධර්ම දියුණු කරලා නුගුණ ධර්ම යට කරන්න. ඒ වගේම නුගුණ වර්ධනය කරගන්න පුළුවන්. ಗುಣ ටික හීන කරගෙන. ඒ හිතේ හැටියක්. මොකද්ද ඔබ මනසිකාර කරන්නේ? කොහොමද ඔබ හිතන්නේ? ඒ විදියට හිත හැදෙනවා. හිත කියන්නේ එහෙම එකක්. බෝසතාණන් වහන්සේ මරණානුස්මෘතිය නැවත නැවත වඩපු නිසා තමන් ඉදිරියේ පුතා මැරලා වැටුණත් කම්පාවක් ඇති වුණේ නැහැ. ඒ වෙලාවේ මොකද කරේ? පුතාගේ දේහය අරගෙන ගිහිල්ලා ගහක් ළඟ තිබ්බා. දැන් මේක හිතන්න ෆිල්ම් එකකට එහෙම ගැහුවනම් කොහොමද තියෙන්නේ? මේ වෙලාවේ ඇතිවෙන හැඟීම තමන්ගේ දරුවා මිය ගිය වෙලාවේ කොපමණ ආවේගයක් වේදනාවක් එන්නට ඕනේ. නමුත් බෝධිසත්ව සිතට මේක දරන්නට පුළුවන් වුණා. භාවිත කරා. හේතුව බෝධිසත්ව භාවීම නෙවෙයි. එතුමා හිත වැඩුවා. එතුමා මානසිකාරයේ යෙදුණා. එතුමාට පුළුවන් වුණා අවිකම්පිතව පුතාගේ දේහය අරන් ගිහිලා 10ට තියන්න. ඊට පස්සේ මොකද කළේ පින්වතුනි? මේ අපි වන්දනා කරන බුදුන් සරණ යනවා කියලා වඳින බුදුරජාණන් වහන්සේගේ අතීත කතා ප්‍රවෘත්තියක්. දරුවට ආදරේ නැතුව නෙවෙයි. මේ තමයි සත්‍යයට මුහුණ දෙන්න, සත්‍ය දරන්න පුළුවන් හිත. එහෙම කෙනෙක් තමයි බුදු වුනේ. ඒ නිසා අපි මල් තියලා වඳින්නේ.